ලිය දුෂේනි වසරේ ජාම් පෙන්ලාට නළුවා චතුරංග අපේ සුපතුම් බොහොම ස්තුතියි. ජය වේවා. බොහොම ස්තුතියි ජයවා. හොඳයි ඔන්න මම හිතන්නේ දුෂේනි අලුත් ආරම්භය මම හිතන්නේ දෙන්නගේ ජීවිතයේ අලුත් ආරම්භයක් ගන්න පුළුවන් අවස්ථාවක්. එහෙම නේද? අනිවාර්යෙන් මං හිතනවා මගේ කලා ජීවිතයේ අලුත් ආරම්භයක්. ඒක රයිගම් ටෙලිස් එක්ක පටන් ගන්න හම්බුණා 2025 ඒ ස්ටේජ් එක උඩ. ඉතින් සන්තෝෂයි මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ ගැන. ඒගොල්ලෝ තමයි මේ ආදරය මේ අවුරුදු ගණනාවක් තිස්සේ ඇත්තටම අවුරුදු 4ක් හෝ 5ක් තිස්සේ මම හැමදාම ජනප්‍රිය තාරකාවියන් දෙන්න අතර හිටියා. ඒක මං හිතන්නේ ලොකු වාසනාවක්. ආදරේ මට ආදරය කරන හැමෝන්ටම වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නළුවා ලේසින් ගම්පුලන් සම්මානයක් නෙමෙයි චතුරංග. ඔය අරන් තින්නේ. මොකද කියන්නේ? ඇත්තරම මං හිතුවේ නෑ මං ජනප්‍රියම මුල් ටික හිටිය හැබැයි මම එච්චර දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. හැබැයි මම දන්නවා මට ගොඩක් ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා කියලා සහ මම ගොඩක් ආදරය කරන මට ගොඩක් ආදරය කරන සහෝදර සහෝදරි පිරිසක් ඉන්නවා. ඒ වගේම අපේ හැම මම වැඩ කරන ටෙලිනාට්‍ය ක්‍රූ එකක්ම අධ්‍යක්ෂවරු හැමෝටම මේ වෙලාව ස්තුති කරන්න කැමතියි. මොකද ඒ හැමෝගෙම එකතුවක් තමයි මේ සම්මානය කියන්නේ. ඉතින් ඒකට මම ඇත්තටම හදවතින්ම නිහතමානීව ආඩම්බර වෙනවා. දැන් ඔයා වසරේ ජනප්‍රිය ටෙලිනාට්‍ය